අද මම කතා කරන්න යන්නේ සමන්තගේ කතාව. ඉතින් සමන්තගේ කතාව කිව්වන් පස්සේ මම දන්නවා මෙතන ඉන්න ගොඩක් අය සමන්තගේ කතාව මොකක්ද කියලා දන්නවා. මොකද ඕගොල්ලෝ කතා පොත කියවලා තිබ්බේ නැතත් අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ දෘශ්‍ය මාධ්‍යයේ හරි මේ කතාවේ අඩම ගානේ එක රීල් එකක් හරි බලලා තියෙන්න ඕන. ඒ තමයි ඉරගිනි මත්දහන. ඉතින් මම අද කතා කරන්නේ මෙන්න මේ ඉරගිනි මත්දහන කියන ටෙලිනාට්‍යයට පාදක වෙච්ච කෘතිය. තරංගා දිසානායක මහත්මිය රචනා කරපු කඳුළු කොනාටුව කෘතිය ගැන තමයි මම කතා කරන්න යන්නේ. ඇත්තටම මම මේක ගැන ගොඩක් කතා කරන්න යන්නේ නැහැ. මොකද ඒ තරම්ම මේ පොත සහ මේ ටෙලිනාට්‍ය මේ පහුගිය කාලේ ගොඩක් ජනගත වුණා. ඉතින් කඳුළු කොනාටුව අපේ ප්‍රධාන චරිතය තමයි සමන්තා. සමන්තා කියලා කියන්නේ හරිම උත්සාහවන්ත ධෛර්යවන්ත කාන්තාවක්. ඉතින් මෙයාට මෙයාගේ ජීවිතේ පුංචි කාලෙදිම අවුරුදු 10 දිම එයාගේ අම්මා නැති වෙනවා. අම්මා නැති වෙන්නේ එයාගේ අම්මා තව දරුවෙක් ප්‍රසූත කරන්න ගිහිල්ලා තමයි නැති වෙන්නේ. ඉතින් මෙයාගේ පවුලේ සමන්තයි එයාගේ මල්ලිලා දෙන්නයි නංගි තාත්තයි තමයි ඉන්නේ. ඊට පස්සේ සමන්තලට සිද්ධ වෙනවා අම්මගේ මරණයත් එක්ක එයාලගේ මේ පුංචි කැදැල්ල විසිරුවා ගන්න. ඉතින් සමන්තා අන්තිමේ එයාගේ ලොකු නැන්දලෑ ගෙදර තමයි උස්මහත් වෙන්නේ. ලොකු නැන්දා කියලා කියන්නේ තාත්තගේ අක්කා. ලොකු නැන්දලෑ ගෙදර උස්මහත් වෙනවා කියලා කිව්වට සමන්තා තමයි ඒ මුළු ගෙදර සම්‍යක් දේවල් කරන්නේ. ඒ ගෙදර සියලුම බැල මෙහෙවරකම් කරමින් තමයි සමන්තා ලොකු වෙන්නේ. එයා කන බත්පතට ලොකු නැන්දලෑ ගෙදරින් එයා කන බත්පතට එයා ඒ ගෙදර 7 දෙනෙක්ගේ වැඩ මැරීගෙන කරනවා. ඉතින් එහෙම තමයි එයා ඒ ගෙදර ලොකු වෙන්නේ. ඉතින් සමන්තා කොච්චර බැල මෙහෙවරකම් කරත් එයා වයසින් වැඩෙනකොට හරිම ලස්සන රූමත් රූපයක් ලබා ගනිමින් තමයි ලොකු වෙන්නේ. ඉතින් මේක කල් යනකොට අපේ මේ ලොකු නැන්දාගේ එක පුතෙක් ඉන්නවා බණ්ඩාරය අයියා කියලා. මේ බණ්ඩාරය අයියාගේ ඇස් දෙකත් නිරන්තරයෙන් සමන්තා දිහාවට යොමු වෙලා තමයි තියෙන්නේ. ඉතින් සමන්තා බණ්ඩාරය අයියට අකමැති නැහැ. සමන්තා බණ්ඩාරය අයියට කැමතියි. හැබැයි මේ වෙලාවේ සමන්තා මේ හැඟීම් වලට වඩා මොලේ පාවිච්චි කරනවා. මොකද සමන්ත දන්නවා පොලිසියේ සේවය කරන බණ්ඩාරය අයියට කිසිම දෙයක් නැති නිකමියෙක් වෙන සමන්තව කීයටවත් ලොකු නැන්දා විවාහ කරලා දෙන්නේ නැහැ කියලා. මේක හොඳටම දන්නවා සමන්ත. ඒ නිසා සමන්ත තීරණය කරනවා මේ ගෙදරින් ගැලවිලා යන්න ඕන කියලා. මේ ගෙදරින් ගැලවිලා කොහොම හරි සමන්තගේ ජීවිතේ හොයාගෙන යන්න ඕන කියලා. මොකද ලොකු නැන්දා ගෙදර ඉන්න තාක්කල් එයා කරන්නේ එයා ලොකු නැන්දා ගෙදරට කඹරන එක තමයි. එයාගේ ජීවිතය වෙනුවෙන් කිසිම දෙයක් ගොඩනගා ගන්න සමන්තට පුළුවන් වෙන්නේ නැහැ ලොකු නැන්දා ගෙදර ඉන්න ගමන්. ඉතින් සමන්ත එයාගේ ජීවිතය ගැන තීරණයක් ගන්නවා. මෙන්න මේ කාලෙදි තමයි ලොකු නැන්දලා ගෙදරට එහෙම නැත්නම් මුළු ගමේම පත්තර බෙදෙන මහතුන්ගේ ඇස් දෙක සමන්ත දිහාවට යොමු වෙනවා. ඉතින් සමන්ත තීරණය කරනවා මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න. සමන්ත මහතුන් එක්ක යාගේ ආදර සම්බන්ධතාවයක් පටන් ගන්නවා. ඉතින් පැදුරටත් නොකියාම ලොකු නැන්දලට නොකියාම මෙයා හොරෙන් මහතුන් එක්ක පැනලා යන්න තීරණය කරනවා. පැනලා ගියයින් පස්සේ එයාට ජීවිතය ලේසි වෙන්නේ නැහැ. මහතුනුයි සමන්තයි බින්දුවේ ඉඳන් ඒගොල්ලෝගේ ජීවිතේ පටන් ගන්නවා. මුලින්ම පටන් ගන්න තේ කඩේකින්. පාර අයිනේ ටකරන් හෙවිලලා ගහගත්ත මඩුවක සමන්ත තේ කඩයක් පටන් ගන්නවා. මේ තේ කඩේ බත් කඩයක් බවට පත් කර ගන්නවා. පාර යන ලොරි වලට ඊට පස්සේ ටීවිල් පාකිකේ කට්ටියට කන්න හදලා දීලා තේ හදලා දීලා තමයි සමන්ත මේක ආරම්භ කරන්නේ. හැබැයි සමන්ත කියන්නේ අර මං කලින් කිව්වා වගේ මැරීගෙන වැඩ කරන්න පුළුවන්, උපරිම දුක් විඳින්න පුළුවන් පුදුමාකාර ධෛර්යවන්ත කාන්තාවක්. සමන්ත තරම්ම නැතත් මහතුන් සමන්ත තරම්ම කැපවීම වැඩ කරන කෙනෙක් නෙමෙයි. හැබැයි සමන්තයි මහතුනුයි එකතු වෙලා කොහොම හරි මේගොල්ලෝගේ මේ පුංචි ටකරම් මඩුවේ තිබ්බ තේ කඩේ ඒ පළාතෙම තියෙන ලොකුම හෝටලේ බවට පත් කරගන්නකම් ඒගොල්ලෝ ඒක දියුණු කරගන්නවා. ඉතින් සමන්ත නිකන් නෙමෙයි කුසේ දරු ගැබකුත් දරාගෙන තමයි මහන්සි වෙවි මුල් අවදියේ එයාගේ මේ ව්‍යාපාරය දියුණු කරගන්නේ. ඉතින් සමන්තයි මහතුනුයි එකතු වෙලා මේ පළාතේ තියෙන ලොකුම හෝටලේ දානවා. සිල්ලර කඩ අරිනවා, ත්‍රිවිල් ගන්නවා, වාහන ගන්නවා. දියුණු වෙනවා. පුළුවන් තරම් දියුණු වෙනවා. ඒ වගේම තමයි ලොකු නැන්දලෑ ගෙදර තත්ත්වය සමන්ත ගියායින් පස්සේ ගොඩාක් වෙනස් වෙනවා. මොකද ලොකු නැන්දලෑ ගෙදර හැමදේම කරේ සමන්තනේ. ලොකු නැන්දට ගොඩාක් බර වැඩි වෙනවා සමන්ත ගෙදරින් ගියායින් පස්සේ. ඒ වගේම තමයි බණ්ඩාරේ අයියලගේ අනිත් චරිතවල ගොඩාක් ජීවිත වෙනස් වෙනවා. බණ්ඩාරත් විවාහ වෙනවා. ඒ වගේම මහතුන්ටත් ඉන්නවා නෑන කෙනෙක්. මහතුන්ගේ දේවල් දිහා බලාගෙන මේ මහතුනුයි සමන්තයි එකතු වෙලා ගොඩනගා ගත්ත ව්‍යාපාර ටිකට තමන්ට අයිති කරගන්න පුළුවන් වෙයිද මහතුන්ගේ
කරේ එල්ලිලා එහෙම නැත්නම් මහතුන්ව විවාහ කරගෙන කියලා එන්න ඒ වගේ බලාපොරොත්තුවකින් ඉන්න නෑන කෙනෙකුත් ඉන්නවා මේ කතාවේ. ගොඩක් චරිත තියෙනවා. ඔය කොච්චර කතන්දරේ කොච්චර දුර ඇදීගෙන ගියත් දරුමල්ලෝ හම්බ වුණත් සමන්තගේ සහ බණ්ඩාරගේ හිත තුළ තියෙන අලු යට ගිනි පුපුරු අයින් වෙලා යන්නේ නැහැ. ඒ වගේම තමයි මහතුන්ගේ සහ එයාගේ නෑන අතරත් තියෙනවා පොඩි පොඩි සම්බන්ධතා. මම මෙතනදී මහතුන්ව නම් මං හරි ආදරණීය චරිතයක් හැටියට තමයි දකින්නේ මේ කතාව කියවගෙන යද්දී. ඉතින් මේ චරිතවලට මොකද වෙන්නේ? ඉස්සරහට මොකද වෙන්නේ මේ චරිතවලට? මේගොල්ලෝගේ කතාව මේගොල්ලෝ මොන පැත්තටද මේ කතාව අරගෙන යන්නේ? ජීවිත විනාශ කරගන්නවද කියලා ඕගොල්ලෝ කියවලම බලන්න ඕන. මම හිතන්නේ මේ වෙනකොටත් ඕගොල්ලෝ ටෙලි නිර්මාණය රසින්දලා ඇති ගොඩාක් කට්ටිය සමන්ත හැටියට තරින්දි, බණ්ඩාරය අයියා හැටියට ධනංජය සිරිවර්ධන, ඊට පස්සේ චමීර, සුබුද්ධි ලක්මාලි, සප්නපා දුක්ක මේගොල්ලෝ මාර ලස්සන වැඩක් හැටියට මේ කතාව එළියට දෙනවා. ටෙලි නිර්මාණය ඒගොල්ලන්ට කරන්න පුළුවන් උපරිම සාධාරණය කරනවා. ඉරගිනි මද්දාන ටෙලි නිර්මාණයත් ඕගොල්ලෝ බලන්න මේ කඳුළු කුණාටුව කියවන ගමන්ම කියලා මම ඕගොල්ලෝගෙන් ඉල්ලා සිටිනවා. ඉතින් මට ඔයාලට කියන්න තියෙන්නේ මේ කතාව ඇවිල්ලා තනිකරම හැඟීම් එක්ක කරන ගනුදෙනුවක්. පුදුමාකාර හැඟීම් ගනුදෙනුවක්. ගැහැණු ආදරය නිසා කොච්චර විඳවනවද? ආදරය නිසා කොච්චර දේවල් නැති කරගන්නවද? ජීවිතේ ගොඩනගාගත්ත හැම දෙයක්ම නැති වෙන්න යන්නේ කොයිතරම්නම් පුංචි වෙලාවක්ද? මිනිස්සු දෙවිවරු වගේ වෙන්නේ මොන වෙලාවටද? මිනිස්සු යක්කු වගේ වෙන්නේ මොන වෙලාවටද? මෙන්න මේ හැම හැඟීමක්ම කැටි කරපු මාර ලස්සන කතාපතක් තමයි මේක. ඉතින් තරංගා දිසානායක මහත්මියගේ මේ හැඟීම් ගනුදෙනුව ඔගොල්ලෝ අනිවාර්යයෙන්ම කියවලා බලන්න කියලා ඉල්ලන ගමන් ඊළඟ සතියේ තවත් පොතකින් අපි ආපහු හම්බෙමු. ඉහින් එන්නම්.